අයිබෝවන් ඉනග්ලෝ කවුන්සිලින් YouTube නාලිකාව. අද මම ඔබට කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අභිප්‍රේරණය ඇති කර ගැනීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම විභාග වලට පෙනී සිටින දරුවන්ට අපි ඕන කෙනෙක්ට අභිප්‍රේරණය කියන එක ජීවිතයේදී ඉතාම වැදගත් තැනක් ගන්නවා. මේ අභිප්‍රේරණය අපි විසින්ම ඇති කර ගන්නවා නම් ඒක ඉතාම වටිනාකමක් ඇති වෙනවා. වෙන කෙනෙක්ගේ වචන වලින් අපිව අභිප්‍රේරණය කරන්නේ නැතුව, වෙන කෙනෙක්ගේ අදහස් ආකල්ප අපි තුළට දාලා අපිව අභිප්‍රේරණය කරන්නේ නැතුව, අපි විසින්ම ගොඩනගා ගන්නා අභිප්‍රේරණය තමයි අපේ ජයග්‍රහණයේ පිණිස විශේෂයෙන්ම හේතු සාධක වෙන්නේ. මොකද ඒක අපි විසින් ගොඩනගාගෙන අපේ හදවත තුළ තෙරපගෙන තමයි අපි කටයුතු කරන්නේ. අන්න ඒ නිසා අපි නිතරම අභිප්‍රේරණය වෙන්නේ අපිට ලැබෙන තෑගි, අපිට ලැබෙන ප්‍රශංසා, අපිට ලැබෙන සතුට. මෙන්න මේ දේවල් වෙනුවෙන් තමයි අපි හැමතිස්සෙම අභිප්‍රේරණය වෙන්නේ. ඉතින් ඒ දේවල් ළඟා කරගන්න අපි වෙහෙස විය යුතුයි කියලා අපි අනිවාර්යයෙන්ම දන්නවා. දන්නව නේද? රත්තරන් අවුන්සයක් ලබා ගන්න නම් අපි වැලි ටොන් එකක්වත් හොදන්නට ඕනේ. ඉතින් අපි අවසානයේ අවධානය යොමු කරන්න ඕනි අර අහකට දාන වැලි ටොන් එක ගැන නෙවෙයි, අතට ගන්න රත්තරන් අවුන්ස ගැන. මොකද වඩා වටින්නේ රත්තරන් නිසා. මේ නිසා අපි යම්කිසි කටයුත්තක් වෙනුවෙන් වෙහෙස වෙනකොට අපිට පුළුවන් ඒ තුලින් අපිට ලැබෙන වාසි, ඒ තුලින් අපිට ලැබෙන ප්‍රශංසා, ඒ තුලින් අපිට ලැබෙන සමාජ පිළිගැනීම, ඒ තුලින් අපිට ලැබෙන යහපත් දේවල් මොනවද කියලා ලයිස්තුගත කරන්න. එතකොට මේට අනුව අපිට පුළුවන් ඒ වෙනුවෙන් අභිප්‍රේරණය වෙන්න. දන්නවනේ මීයක් කඩන්නේ අතලෙව කන්න නෙවෙයි. ඒ කියන්නේ මීයක් කඩන එක හරිම අමාරුයි. ගොඩාක් ප්‍රශ්න ගණනාවක් මැද්දේ තමයි අපි මීයක් කඩන්න සිද්ධ වෙන්නේ. මොකද මී මැස්ස විදි, මී තියෙන්නේ ගොඩක් උඩ, එහෙම නැත්නම් ගල් ගුහා ඇතුලේ, ඒ වගේ ඇතුල් වල මේවා ගණන් ගියොත් අනිවාර්යයෙන්ම මී මැස්ස විදිනවා. ඉතින් මේ ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දීලා තමයි අපි මී පැණි කියන ඒ ප්‍රණීත ආහාරය ගන්න වෙහෙසෙන්න ඕනි. ඉතින් එන්න ඒක බෙහෙතක්, ඒක ඖෂධයක්, ඒකේ වටිනාකම අපි දන්නවා. මේක හොයාගන්න බැරි දෙයක් කියලා අපි දන්නවා. ඒ නිසා අපි ඒ වෙනුවෙන් ගොඩක් වෙහෙසීමට පත් වෙනවා. ඉතින් මීයක් කඩන්නේ අපි ඇත්තටම අතලෙව කන්න නෙවෙයි, හොඳින් මී පැණි ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ මහා ලොකු වේදනාවල්, මහා ලොකු කරදර, මහා ලොකු හිත්‍රිදීම්, මහා ලොකු ශාරීරික වේදනා ගොඩාක් විඳ දරාගෙන තමයි අම්මා කෙනෙක් දරුවෙක් බිහි කරන්නේ. නමුත් අම්මා දන්නවා දරුවෙක් ලැබුණාම අම්මට තියෙන සමාජයට තියෙන වාසි ටික කොච්චරද කියලා. පවුලක් එතන නිර්මාණය වෙනවා. එයාලා මවෙක් හෝ පියෙක් කරනවා දරුවෙක් විසින්. සමාජය ආශිර්වාද කරනවා. ඒ වගේමයි රටට ලෝකෙට සම්පතක් දායාදයක් තමයි මවක් විසින් දායාද කරන්නේ. ඉතින් මේ වගේ දරුවෙක් කියන්නේ මහඟු සම්පතක්. ඉතින් ඒ හැමදේම අම්මා රටට ලෝකෙට දෙන්නේ ඊටාම වටිනා වස්තුවක් ඇයි විසින් ලෝකෙට ලබා දුන්නා කියන චේතනාවෙන්. ඉතින් මේ වෙනුවෙන් අම්මා ඊටාමත් අර දුක්ඛම් කටළු සියල්ල පසෙකලා අභිප්‍රේරණය වෙනවා දරුවා ඩෙලිවර් කරන්නට. ඉතින් අන්න ඒ වගේ තමයි හැම අවස්ථාවකම. ඉහළ අධ්‍යාපනයක් ලබා ගත්තාම අපිට ලැබෙන කීර්තිය, ප්‍රශංසාව, අභිමානය, අගය කිරීම, ආත්ම ගරුත්වය, ඒ වගේමයි ආත්ම සම්මානය ඇති වෙන විට අපිට දැනෙන සතුට, රන් පදක්කම් ලැබෙන විට අපිට දැනෙන සතුට, මේව හැම එකක්ම ලයිස්තුගත කරන්න. ක්‍රීඩකයෙක් ඔලිම්පික් ක්‍රීඩාව දක්වා යනවා නම් එයාට ලැබෙන සම්මානවලදී, එයාට ලැබෙන රන් පදක්කම් වලදී, එයාට ලැබෙන සතුට, එයාට ඒ ජයග්‍රහණය තුළදී එයාට ලැබෙන ඔල්වර සඳහඬ, මෙන්න මේ දේවල් ඔබේ සිත තුළ චිත්ත රූපමවා ගන්න. මේ චිත්ත රූපම ඇවීමත් එක්ක ඒකට තියෙන ආශාව සහ ඇල්ම වැඩි වෙනවා. මෙන්න මේ තුළ තමයි ඔබට අවශ්‍ය අභිප්‍රේරණය ඔබ තුළින්ම මතුවලා දිරිමත් වෙන්නේ. තමා තුළින් ලැබෙන අභිප්‍රේරණය කියන්නේ තමන්ගේ සිත දිරිමත් කරන ශක්ති ජනක ඖෂධයක්. ඒ උදාහරණ ඔක්කොම වගේ තමයි. ඉගෙන ගන්න පාසල් දරුවෙකුට අපිට අධ්‍යාපනය ලැබුවාම අපිට අනාගතයේදී ලැබෙන වාසි, අපි අනාගතයේදී අපිට ලැබෙන සමාජ මට්ටම, මේ හැමදේම ලයිස්තුගත කරලා බලන්න ඉස්සෙල්ලා. කොච්චර දේවල් අපිට ලැබෙනවද? අපිට සමාජයේ ලැබෙන්නේ කොයි තැනද? ඉගෙනගත්ත දරුවයි ඉගෙනගත්ත නැති දරුවයි අතර වෙනස ගැප් එක කොච්චර දුරක් තියෙනවද? එයා රටට ලෝකෙට කොයිතරම් ප්‍රමාණයක්ද මේ වටිනාකමක් ගෙන දෙන්නේ? මේ හැම දෙයක්ම ලයිස්තුගත කරලා බලන්න.
එතකොට ඔබ තුළම මේ අධ්‍යාපනයේ ඊටාම ඉහළින් නියැලෙන්න ඕනි කියන ඒ අභිප්‍රේරණය ඔබ තුළම ඇති වෙනවා. අන්න ඒක තමයි වටිනාම අභිප්‍රේරණය. එහෙම නැත්නම් සෝෂල් මීඩියා වල තියෙන අභිප්‍රේරණයවත් වටින් පිටින් කවුරු හරි අපේ ඇඟට ඔළුවට දාන අභිප්‍රේරණයවත් නෙවෙයි වටින්නේ. අපි තුල අපි ගොඩනගා ගන්නා අභිප්‍රේරණය තමයි වඩාම වැදගත් අභිප්‍රේරණය වෙන්නේ. ඉතින් ඉනර් ග්ලෝ කවුන්සිලින් YouTube නාලිකාව තුළින් ඔබට හැමදාම ගෙන එන්නේ මේ වගේම ප්‍රායෝගික අත්දැකීම් ලැබිය හැකි දේවල්. ඉතින් මා ඔබට ආරාධනා කරනවා මේ ක්‍රමවේදයන් ඔබ විසින්ම ප්‍රායෝගිකව ක්‍රියාවට නංවලා බලන්න. ඔබට මේ ඔබ තෝරා ගන්නා ක්‍රියාව තුළ ඔබට ලැබෙන වාසි මොනවද? වාසි සහ අවාසි මොනවද? ඒ වාසි ප්‍රමාණය වැඩි වුණාම අපි මේ වෙනුවෙන් අභිප්‍රේරණය වී යුතුයි කියලා ඔබේ හිත දන්නවා. ඉතින් ඒ වෙනුවෙන් කටයුතු කරන්නට වෙහෙසෙන්න. Taman තුළ ගොඩනගා ගන්නා අභිප්‍රේරණය තමයි හොඳම අභිප්‍රේරණය වෙන්නේ.